Hi guys, so නද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම ලංකාවේ Facebook ලංකාවේ ජනතාවට මාර විදිහට ඒ කියන්නේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න දැන් මේ Facebook වල මොනටයිසේෂන් ඕන දෙන එක. ඉතින් ඇත්තටම දැන් ඒකේ සිදු වෙලා තියෙනවා. හැබැයි ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් මේක තුල තියෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඉතින් මේ ගෙවීම් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නාර්ථයක් ඇවිල්ලා තියෙනවා මේ ගෙවීම් සම්බන්ධයෙන්. ඉතින් ගෙවීම් සම්බන්ධයෙන් ඒ ආව ප්‍රශ්නාර්ථෙත් එක්ක දැන් YouTube වල නම් පැහැදිලිව මොනටයිසේෂන් වුණාට පස්සේ ඒ කට්ටියගේ තියෙනවා කන්ඩිෂන් ටිකක්. ඒ කන්ඩිෂන් වලට අනුකූලව ඒ දේවල් එක්ක 20ත් 26 දිනයත් අතර හැම මාසෙම account එකට සල්ලි වැටෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. රුපියල් වෙලාම සල්ලි වැටෙනවා. ඉතින් එතකොට මේකත් එක්ක දැන් Facebook වල මොනටයිසේෂන් දැන් ඔන් වුණාට පස්සේ අතන ගොඩක් දෙනෙක් දැන් කියනවානේ දැන් හැබැයි YouTube එකට වැඩිය Facebook එකකින් ගෙවනවා. ඉතින් ෆොටෝස් වලට පවා Facebook එකේ ගෙවනවා. ඉතින් YouTube එකේ ගෙවන ගාණ සාමාන්‍යයෙන් ගත්තාම views 1000කට average ලංකාවේ ගත්තාම සමස්තයක් විදිහට ඒ කියන්නේ දල වශයෙන් අපිට දැන් මේකේ හැම වෙලාවෙම මේක වෙනස් වෙන දෙයක් මේ ගෙවීම් ප්‍රමාණය අපිට කවමදාකවත් මේ views 1000ට YouTube එකේ කොච්චරද ගවන්නේ කියලා ජජ් කරන්න බෑ කවමදාකවත්. මොකද ඒකෙදි වෙනස් වෙන සම්භාවිතා ගොඩක් තියෙනවා. එතකොට ඩියුරේෂන් එක එතකොට මේ ඇවරේජ් ඒ හැම දෙයක්ම එක්ක බලද්දී මේක වෙනස් වෙනවා. මේක ගොඩාක් දුරට වෙනස් වෙනවා. ඉතින් එතකොට එහෙම views 1000කට සාමාන්‍යයෙන් පොලිටික්ස් channel එක වාගේ ගත්තොත් එහෙම normally ඒ කියන්නේ විනාඩි 8 10 ඩියුරේෂන් යන content එකකට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම views 1000කට ඩොලර් 750ක් 60ක් වාගේ අතර හම් වෙනවා. ඉතින් ඒක මේ ඒෂියන් කන්ට්‍රීස් වලට. ඉතින් ඕක යුරෝප් කන්ට්‍රි එක වාගේ වුණා නම් ඉතින් අනිවාර්යෙන්ම ඕක ට්‍රිබල් වෙලා වාගේ අපිට හම් වෙනවා. ඕක තමයි ඇත්ත. ඕක තමයි යථාර්ථය. නමුත් ඉතින් ඒක අපේ අවසනාවට තව මේ විදියට ඒ ගෙවන්නේ. ඉතින් දැන් හැබැයි Facebook එක ගත්තට පස්සේ මේක හාත්පසින්ම වෙනස්. මේකේ ෆොටෝස් වලට පවා ගෙවනවා Facebook එකේ. ඉතින් අනිවාර්යෙන්ම ෆලෝවර්ස්ලා 10000ට වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒකම රිපෝට් වෙන්න බෑ. රිපෝට් වුණ ගමන් channel එකට ප්‍රශ්නයක් වෙනවා. මොනිටයිසේෂන් ඒ කට්ටිය දෙන්නේ නැහැ. මෙන්න මේකත් දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රිපෝට් එක. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් දැන් ලංකාවේ මිනිස්සු හරි සමහර අවස්ථාවල කුහකයිනේ. ඉතින් සමහර channel වලට කිසිම හේතුවක් නැතුව කිසිම වැරද්දක් නැතුව රිපෝට් ගහනවා දැන්. ඒ කියන්නේ අර කුහකත්වය නිසා රිපෝට් ගහනවා මේ channel එක දැන් මේක ගොඩක් දුරට ගෙවනවානේ මේකට. මේක රිපෝට් එකක් ගහලා දානවා. එහෙම වුණාට පස්සේ ඒ views ප්‍රමාණය හැමදේම අඩාල් වෙනවා. එතකොට payments ඒ විදිහට පරක්කු වෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙනවා. ඒ රිපෝට් ගහිල්ල. ඉතින් ඒකත් එක මොකද එක්කෙනෙක් ගැහුවට වැඩක් නැහැ 10ක් 15ක් එකතු වෙලා එහෙම ගහනවා කියන්නේ දැන් එහෙම රැල්ලක් හැදිලා තියෙනවා මේක තුල. Facebook වලට එහෙම රිපෝට් ගහන රැල්ලක් හැදිලා තියෙනවානේ. දැන් අනිත් එක තමයි ෆලෝවර්ස් ඒ කියන්නේ ෆලෝ කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ ලංකාවේ හැටි කොහොමද? ඒක ඉතින් අර තියෙනවානේ පොඩි එකක්. ඉතින් කෙසේ හෝ වේවා දැන් මෙන්න මේ දෙයටත් ඔප්ෂන් එකක් ඉදිරියට Facebook හඳුන්වා දෙන්න තමයි යන්නේ. මේ දැන් කිසිම හේතුවක් නැතුව රිපෝට් ගහනවා කියන්නේ ඉන් අනතුරුව ඒ රිපෝට් කරන කෙනාගේ පේජ් එකට ප්‍රශ්නයක් වෙන විදිහට තමයි දෙයක් හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් ඒක විය යුතුයි ඇත්තටම නේ. මොකද කිසිම විදිහකට වරදක් නැතුව රිපෝට් කරනවා කියන්නේ ඒ කට්ටිය ඒ account එක සම්පූර්ණයෙන්ම සර්ච් කරන්න ඕනනේ. ඒ account එක සර්ච් කළා මේ කට්ටිය හේතුව මේක නෙමෙයි නම් අනිවාර්යෙන්ම මේ රිපෝට් කරපු කෙනාට ප්‍රශ්නයක් වෙන විදිහ වැඩක් තමයි දැන් ඉස්සරහට වෙන්න යන්නේ. ඒක නියම වැඩක්. ඒක විය යුතු දෙයක්. මොකද මෙහෙම නැති වුණොත් ලංකාවේ කිසිම channel එකක් තියාගන්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් දැන් අර කල්ලි හැදිලා රිපෝට් ගහන්න පටන් අරගන්න තමයි යන්නේ වැඩි. ඉතින් අපි බලමු දැන් ඉදිරියට මේ දේ සිද්ධ වෙන්න යනවා. අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා යනකම channel එක subscribe කරගෙන යන්න කියලා. ගිහින් එන්න.